Hi everybody. මම එදා ඔයාලට කිව්වා බ්ලේසර් එකක් බලන්න මම ගියා කියලා. ඉතින් මම බ්ලේසර් එක බලන්න ගියේ මෙන්න මේ හේතුව නිසා තමයි. මම ඉස්සරහට කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සලෝන් එකට. නාංගිගේ පොඩි ෆන්ක්ෂන් එකකට තමයි අද යන්නේ. එයා මේකප් කරනකන් ඉතින් අපි වාඩි වෙලා ඉන්නවා. අපි ආව BMICH එකට. ඇත්තටම කිව්වොත් එයාගේ ආද ෆොටෝ ෂූට් එක තිබ්බේ. අපි දැන් ආවා BMICH එකේ කෑම කන්න. බලමු අපි මොනවද කන්නේ කියලා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ආවා හැව්ලොක් සිටි එකට. මොකද එදා දවසේ ෆොටෝ ෂූට් එක ඉක්මනට ඉවර වුණා. මේ බලන්න නාංගිට හම්බුණා ලස්සනම ගිෆ්ට් එකක්. අපි අද්දී ඒක ඕපන් කරලා නැහැ හරියට. ඒ නිසා හැව්ලොක් සිටි එකේ තියෙන කා ගීල්ස් එකට ගියා. එතෙන්ට ගිහින් ඊට පස්සේ ටයිම් එක හරි ගියාට පස්සේ අපි ගියා කන්න. බලමු අපි මොනවද කන්නේ කියලා. ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් ලස්සනට දාලා තිබ්බා. ඇත්තම කිව්වොත් ඒ ටික මාරම ලස්සනයි. මේ මේක ගන්න ඕන. අපි ඊට පස්සේ කන්නාව දැන් ලකුවට බඩගින්නක් තිබ්බේ නෑ ඇත්තටම. මෙතන කාලා අපි කතා වුණා පෙඩිකියුර් එකක් කරගන්න යමු කියලා. දැන් බලන්න අම්මයි නංගි පෙඩිකියුර් එක කරනවා. මට චුට්ටක් ඉන්න උනා එක්කෙනෙක් එනකන්. ඒ කියන්නේ මගේ පෙඩිකියුර් එක කරන්න එක්කෙනෙක් එනකන් ඉන්න උනා. ඉතින් මම වාඩි වෙලා රිලැක්ස් එකේ හිටියා යා එනකන්. ඉතින් අපි තුන්දෙනා දැන් පෙඩිකියුර් එක කරනවා. අම්මා පෙඩිකියුර් එක කරනවා. මෙතන ලස්සන කියන්නේ මයින්ඩ් එක රිලැක්ස් වෙන ලස්සන මියුසික් එකක් දාලා තිබ්බා. ඒක මාරම ලස්සනයි. කියන්නේ මාර විදිහට රිලැක්ස් වෙනවා මේ මියුසික් එකට. පෙඩිකියුර් එකෙන් පස්සේ චුට්ටක් අය බඩගිනි වුණ නිසා අපි හැව්ලොක් සිටි එකේම ටාකෝ බෙල් එකට අවක් කන්න. එතකොට අපි ගත්තේ ෂවර්මා එකයි ටාකෝස්. මේ බලන්න ලස්සන ක්‍රිස්මස් ට්‍රේ එක ලස්සන ඩෙකොරේෂන්ස් තියෙනවා ක්‍රිස්මස් එකට. අපි ඊට පස්සේ ගියා තව වෙලාව ඉතුරු වුණ නිසා ගේම් ගහන්න.
එතන එක ගේම්ස් තිබ්බා. හැබැයි ඉතින් එකෙන් වින් කරනවා කියන එක නම් ඇත්තටම හිතන්න අමාරුයි. බලන්න ක්‍රිස්මස් ට්‍රී එක. එහෙනම් මාත් එක්ක රැඳී සිටියට ගොඩක් ස්තුතියි. අපි ළඟ වීඩියෝ එකකින් හමුවෙමු. Thank you. Bye.